බානුක ටියුෂන් කාර්යයක්නේ. පුරාලයි ටවුන් හෝල් එකයි කියන්නේ දෙකම එකක් කියලා දැනගෙන හිටියේ නෑ. ඉතින් අපි කොළඹට අලුත් මිනිස්සු. ලෝ ෆැකල්ටි ගිහලා නීතිඥයෙක් වුණාට නම් හරියන්නේ නෑ කියන්නේ. මේකෙන් නම් ගොඩ එන්න බෑ කියන්නේ. මා ටියුෂන් කාර්යයක් එක මේක වචනේ ඔබ මතක තබා ගත යුත්තේ අද හිතන්න. ලීඩර්ෂිප් ගැන කතා කරනවා අපිට කෙනෙක් නැහැ ෆීමේල් යන්න කොහොමද ඒගොල්ලන්ගේ සාර්ථකත්වය ගෙනියන්න පුළුවන් කියලා. අපිත් අපේ ස්ටුඩන්ට් කාලේ ඕගොල්ලෝ වගේ තමයි හිටියේ. හොඳම කඩීමක් පැනපු කට්ටියක් තමයි කොළඹ 24 විද්‍යාලයේ තමම කරන්නේ දේශපාලනය. මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන අවුරුදු 5ක් විතර. මගේ ආර්ථිකයේ පොඩි ගාණක් එන්න පටන් ගන්නවා චෙස් උගන්නන කෙනෙක්. ඔටෝ ප්ලේ කරනවා. ආට තියෙන නිකන් මොඩවට තියෙන රඟපෑමක් කරන්න විතරයි. කලම කේන්ද්‍ර බලන්නත් ඉගෙන ගන්නවා. කරන්නේ අපේ අම්මට හොඳටම කේන්ද්‍ර කියලා කියනවා පොත් සේරම කියලා දානවා. විශ්වවිද්‍යාලේ මාව 3 වෙනි අවුරුද්දේදී සස්පෙන්ඩ් කරනවා. මට ඩිග්‍රියක් නැති කරනවා. ඒකින්ද මම ඉගෙන ගන්න ඕනේ වෙලෙක ඉගෙනගෙන තියෙන්නේ. ඒක පළවෙනි දේ තමයි. ඊට පස්සේ තමයි මේ කැමරා LK කියන එක මම මේ ලුක් එක තමයි ෆියුචර් එක ඉල්ලන්නේ. ඔයා කරන මොකක් හරි දෙයක් ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් මේ සොසයිටි එකට. පාස් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ගිහිල්ලා පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරලා නමුත් ඒ අවුරුදු 4 හાર્ඩ් වර්කින් කරගත්තේ නැහැ. ඊපස් ගියාට වඩා කවදා ලයිෆ් එක සෙට් වෙන්නේ නැහැ. ඔයාගේ හાર્ඩ් වර්ක් එක මත තමයි ඔයාගේ ලයිෆ් එක සෙට් වෙන්නේ. මම හැමවෙලේම බිලීව් කරන්නේ passion versus discipline. මට හැම එකම පටන් ගන්න විතරයි හිතෙන්නේ. මොටිවේෂන් කියන්නේ බොරුවක් ළඟ. ඔයාව මොටිවේට් කරනවා කියන්නේ හින මොට්ටයි. ඔයා මොට්ටයි මමත් මොට්ටයි. You want to know what we have to do. කවුද පොඩි කාලේ සරුම් ගාලා යවලා තියෙන්නේ. ඒක කට්ටිය නිදිද? බඩගිනිද? ඒ ගොඩක් පරණ එකක් නෙමෙයි. අවුරුදු 6කට කලින් මම මේ ෆොටෝ එක ගත්තී මම හිතුවා දවසක වැඩ පටන් ගත්තේ ඔන්ලයින් බ්‍රෑන්ඩ් එක. සමහරවිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. අපිට පොළවේ පාය ගහලා ජීවත් වෙන්නත් ඕනේ පුතේ. මොන කෙනෙක්ගේ දැනුම අපි ලබාගෙන අපි දන්න දෙයක් ඒගොල්ලන්ටත් කියලා දීලා මගේ ඒගොල්ලන් ගමන යන්න. කරන්න බැරි නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පස්සේ මොකද වෙන්නේ? ව්‍යවසායකත්වය නැත්නම් entrepreneurship කියලා කියන්නේ ඔච්චරයි. ඔබට පුළුවන් නම් දරේක කොහොමද කරන්නේ? ඔයාට වඩා මෙයා දක්ෂයි. නැත්නම් ඔයාට වඩා මෙයාගේ කැපැසිටි වැඩි. යා වැඩි. hi guys. ඉතින් ඔන්න තව අලුත් vlog එකක් තමයි ඔයාලා මේ එකතු වෙන්නේ. ඉතින් අද මම යනවා මෙන්න මේ ඉවෙන්ට් එක කරන්නේ අපේ බානුක සර් එමන් නැත්නම් ICT වල බානුක ඒකනායක සර්. ඉතින් මටත් ඒ ඉවෙන්ට් එකට යන්න පුළුවන් chance එක ලැබුණා මේ පාර. ඒ කියන්නේ 2025 අවුරුද්දේදී. ඉතින් මේ ඉවෙන්ට් එක තියෙන්නේ කොළඹ මරිනෝ බීච් හොටල් එකේ. ඒ වගේම තමයි මේ ඉවෙන්ට් එකට ඔයාලා දන්න අපි දන්න ගොඩක් අඳුරන පුද්ගලයෝ වෙනවා. එහෙම නැත්නම් යුවසායකයෝ ඒ වගේම තමයි ගොඩක් බිස්නස් වල ඉන්න කට්ටිය මේ වගේ පුද්ගලයෝ විශේෂ පුද්ගලයෝ කිහිප දෙනෙක් වෙනවා. ඉතින් ඒ කවුද කියලා අපි ඉවෙන්ට් එකට ගිහිල්ලා බලමු. දැන් මම යන්න ඕනේ කොළඹ මරිනා බීච් හොටල් එකට. ඉතින් එතනට ගියාට පස්සේ එතනින් එහාට වෙන දේවල් මොනවද කියලා අපි මේ vlog එකෙන් අද ඔයාලා බලා ගන්න පුළුවන්. වැඩි කතාවක් නැහැ. අපි යමු එහෙනම් හොටල් එකට. හොටල් එකට ගිහිල්ලා අද දවසේ එන පුද්ගලයෝ කවුද? අද දවසේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා එතනින් එහාට කතා කරමු. ඉතින් අපි හොටල් එකට ගියා උදේ 9 වගේ වෙද්දි. ඉතින් මම මේ vlog එකේ වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඔයාලට අහන්න කතා ගොඩක් තියෙනවා. විශේෂ පුද්ගලයෝ ඒ කට්ටිය සාර්ථක ගුණය කොහොමද කියලා ඔයාලට මේ vlog එකේ සරලව අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගේ කතා නැතුව ඔයාලට මේ vlog එකෙන් මම එයාලගේ කතා අහන්න බලන්න දෙනවා. Jaivira, Sheera Hasin, Vice President, DFCC Bank, Danika Pereira, Founder Helakuru, Harim Jayawardena, General Manager Marketing, ICPD, Anushka Gunasinghe, Founder Camera LK, Dilupa Patirana,
CEO Barista Chandra Vijayasinghe, founder The Looks, Samaga ICT Pramukh Guru Sannamya Bamukh Ekanayaka June 15 Desanadaya Desika Colombo Marino Beach Superior Hotel Pariswedi Avenza 2026 Professional Educational Summit. අයිබෝන් හැමෝටම අපි ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ බානුක ඒකනායක සර්ගේ ඇවෙන්සා 2026 be the next CEO කියන මෙන්න මේ ඉවෙන්ට් එක පටන් ගත්තා. ඉතින් සර්ගේ පොඩිම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් එක්ක රටක් දන්න ලෝකයක් දන්න සාර්ථක වුණ පුද්ගලයන්ගේ කතා ජීවිතය සම්බන්ධ දේවල් ඒ වගේම තමයි බිස්නස් සම්බන්ධ දේවල් අපිත් එක්ක මෙන්න මේ විදියට ෂෙයා කරගත්තා. ව්‍යවසායකත්ව ලක්ෂණ ප්‍රකට කළ බොහෝ මානව අවශ්‍යතා සපුරාලන සවාකම්චාරයකින් සමන්විත ජෝර්ජ් ස්ට්‍රීට් සමූහයේ නිර්වාවිය මාධ්‍යජාලය හා ප්‍රයින්ට් ආයතනය නිර්මාණය කරමින් ජනමාධ්‍ය හා වෙළඳ දැන්වීම් කරණයද අතික්‍රමණය කළ මේ ප්‍රබල ජනතය වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලනයේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය පෙරදැරිව කටයුතු කරන මෞඛ්‍ය ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර. උදෑසන ඔබ හැමෝටම ලැබීම සතුටක්. සුබ උදෑසනක්. good morning. වණක්කම්. මානශීලී ව්‍යවසායකත්ව අදහස අගය කරන්න ඕන කියන අර්ථය. බානුක අපේ භාෂාවෙන් ගත්ත ටියුෂන් කාර්යයක්. නමුත් ඔහු මේ දරුවන්ට උගන්වලා දරුවන්ට ලංකාවේ හොඳම ප්‍රතිඵල අරන් දීලා මේ මඟ පෙන්නලා ඊට අමතරව මේ දිවි මඟ ජීවිතයේ මඟ පාදන්නට ඔහු දරන උත්සාහය සහ එමගින් ඔහු දෙන්නට හදන ආදර්ශය අගය කළ යුතුයි කියලා මට හිතුණා. එකම එක වචනේ ඔබ මතක තබා ගත යුත්තේ අද මගේ කතාවෙන් පස්සේ හිතන්න. වෙන මොකුත් නෙමෙයි. හිතන්න. think. අපිට අපේ විෂය නිර්දේශයේ නැත්තේ ඉස්කෝලෙත් විශ්වවිද්‍යාලෙත් කොහෙවත් පීරියඩ් එකක් නැහැ. හිතන්න. හිතන්න තියෙන එකම පීරියඩ් එක තමයි ඉන්ටර්වල් එක. අනිත් හැම එකේදීම කවුරු හරි හිතපු එකක් අපිට උගන්වනවා. කවුරු හරි හිතපු දෙයක් අපිට ඉගෙනුවාම ඒකේ අපේ භාෂාවෙන් කිව්වොත් ඒකේ නෑ අලුත් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක්. මොකද ඒක ඔක්කොම දන්නවා. ඔක්කොම දන්න දේ අපිට නෑ තරඟකාරී ඒ අවකාශය. ඉතින් හිතන්න. මම මේක තවදුරටත් අවධාරණය කරන්නේ අපිට හිතන්න බැරි වුණේ අපිට හිතන්න කියලා කවුරුත් කිව්වෙත් නැහැ. අපිට හිතන්න ඉඩ දුන්නෙත් නැහැ. හිතන්න අපේ බානුක ටීචර් ඇතුළු ලංකාවේ ඔක්කොම ටීචර්ස්ලා අපිට පොඩි කාලේ ඉඳලා කිව්වේ අහවලා මේක හොයාගෙන තියෙනවා. ඒක පාඩම් කරලා ආපහු ලියන්න. එතකොට මම ලකුණු දෙන්න. වැඩියෙන් පාඩම් කරොත් වැඩියෙන් ලකුණු හම්බ වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයටයි දේරුනේ නීති පීඨයට මම කොළඹට ඇවිල්ලා පුරාලයි ටවුන් හෝල් එකයි කියන්නේ දෙකම එකක් කියලා දැනගෙන හිටියේ නෑ. බස් එකේ නිකන් හිටියා. ටවුන් හෝල් එකට යන්න. ඔක්කොම බස් ගියේ පුරාල කියලා. පැය දෙකකට විතර පස්සේ තමයි මේ ඒක එහෙමයි කියලා දැනගත්තේ. මගේ තවත් යාළුවෙක් එක්ක හිටියේ. ඔහු අද දෙරණ නාලිකාවේ CEO මාදර. ඉතින් අපි කොළඹට අලුත් මිනිස්සු. එහෙම කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් කොළඹට ඇවිල්ලා අපිට පුළුවන්කම ලැබුණා හිමින් මේ පාරවල් හොයාගන්න.
අතුරු පාරවල් හොයාගන්න, ෂෝට් කට්ස් හොයාගන්න. ව්‍යවසායිකත්වය ඒ කියන වචනේවත් අහලවත් තිබෙන්නේ නැහැ, දැනගෙන හිටියෙත් නැහැ. දැනගෙන හිටියා ලෝ ෆැකල්ටි ගිහලා නීතිඥයෙක් වුණාට නම් හරියන්නේ නැහැ කියන්නේ. මොකද උසාවියේ කරගෙනම අපට තේරුණා මේකෙන් නම් ගොඩ එන්න බෑ කියලා. අපට පොඩි කාලෙත් තේරලා තිබුණා. නමුත් අර අපේ තාත්තලාට ඕනනේ අපි නීතිඥයෝ කරන්න. කොහොම වුණත් මම ඇවිල්ලා කොළඹ ටියුෂන් එකක් පටන් ගත්තා බානුක. මාත් ටියුෂන් කාරේ. ඒ අතෙන් ගත්තොත් ලොජික් ඉගෙනුවා. ඉංග්‍රීසි ඉගෙනුවා. මේ ජපාන් ජාතිකයින්ට වගේ අයට. ඊට පස්සේ මම මෙන්න මේ හන්දියේ වල යනකොට පෙනේ බම්බලපිටිය හන්දියේ තිබුණ ලොකු ෆාමසියක් වැඩ කරා. ඒ කාලේ 88 89 යුගයේ 87 88 89 යුගයේ චිප් එකෙන් කඩවහන යුගයේ ඉතින් මේ ෆාමසි එක තමයි ලංකාවේ තිබුණ ලොකු එදා අපේ පිරිමි ක්ෂේත්‍රයේ කට්ටියනවා ලීඩර්ෂිප් ගැන කතා කරනවා අපිට කෙනෙක් නැහැ ෆීමේල් කෙනෙක්. ඒ කියන්නේ ගැහැණු කෙනෙක් නැහැ අපේ දූ දරුවන්ට කියන්න කොහොමද ඒගොල්ලන්ගේ සාර්ථකත්වය ගෙන යන්න පුළුවන් කියලා. මට ගොඩක් සතුටුයි මෙච්චර දූ දරුවන් දැකීම. අපිත් අපේ මේ ස්ටුඩන්ට් කාලේ ඕගොල්ලෝ වගේ තමයි හිටියේ. මොනවද කරන්නේ අධ්‍යාපනය ඉවර කරලා මොකද්ද කරන්නේ කියලා අපිට ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ගේ ජීවිතේ අර අපි කියන්නේ කඩේ හොඳම කඩීමක් පැනපු කට්ටියක් තමයි මගේ මේ ඉස්සරහට ඉන්නේ. ජීවිතේ එක එක දේවල් දැන් ඕපන් වෙන්න පටන් ගන්න, පේන්න පටන් ගන්නවා. හැබැයි මම මෙතනදී කතා කරන්න හදන්නේ ඔයගලන්ට කොහොමද බිස්නස් එකක් කරන්නේවත්, කොහොමද බිස්නස් එකක් පටන් ගන්න කියලාවත් නෙමෙයි. මොකද මම මගේ ව්‍යාපාර පටන් ගන්නේ ඔයගලන්ගේ වයසට වඩා චුට්ටක් වැඩියෙන්. කතාව චූටියට ඔයගලන්ට තියාගෙන යන්න. මම කොළඹ ඉසිපතන විද්‍යාලයේ තමයි මම ඉගෙන ගන්නේ. එතකොට මම A levels නැත්නම් උසස් පෙළට වාණිජ්‍ය විෂය ධාරාවෙන් තමයි මම A level කියන්නේ. එතකොට මට A සාමාර්ථ දෙකකුයි B සාමාර්ථකුයි හම්බ වෙනවා. හැබැයි ලියපු ගමන් මම කරන්නේ දේශපාලනය. මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන අවුරුදු 5ක් විතර. අවුරුදු 5ක් විතර නිකන් ෆුල් ඔයගොල්ලෝ දන්න JP තියෙනවා ෆුල් ටයිම් කියලා එකක්. ඒ කියන්නේ උදේ යුනිවර්සිටි ගියාම සමහරවිට හම්බ වෙනවා ෆුල් ටයිම් කෙනෙක් විදියට අවුරුදුයක් විතර ඉන්නවා. ඒකත් එක්ක පෝස්ටර් ගහනවා. ඒ වැඩ ටික තමයි මම එක කාලයක් කරනවා. ඒ කාලේ අතරතුර මම ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට් එකක් විදිහට චෙස් ක්‍රීඩාව කරා. මම චෙස් ක්‍රීඩාව උගන්වන්න පටන් ගන්නවා. ඒතර මගේ ආර්ථිකයට පොඩි ගාණක් එන්න පටන් ගන්නවා චෙස් උගන්වන්න කියලා. ඊට පස්සේ මම 2 piece band එකක මියුසික් කරන්න
යනවා කීබෝඩ් ගහන වැඩකට යනවා. එහෙම ලොකුට කීබෝඩ් ගහන්න පුළුවන්කමක් තිබිලා නෙවෙයි යන්නේ. මම දන්නව ඇති දන්නයි මිඩි කියලා දෙයක් තියෙනවා. පෙන් ඩ්‍රයිව් එකට සින්දු දාලා ප්ලේ කරාම ඒක ඔටෝ ප්ලේ වෙනවා. ආට තියෙන නිකන් මොකටද නිකන් රඟපෑමක් කරන්න විතරයි. ඒතර මම මේකක් කරනවා. කලින් මම කේන්දර බලන්නත් ඉගෙන ගන්නවා. ඒ කාලේ ඊට පස්සේ ඒක ඒ ලෙවල් කරද්දි වගේ කරන්නේ අපේ අම්මට හොඳටම කේන්ද්‍ර කියලා කියනවා පොත් සේරම කියලා දානවා. ඒකෙන් ඒ මගේ කේන්දර භාෂාව එතනින්ම ඉවරයි. ඊට පස්සේ තමයි මේ කැමරා LK කියන එක මම ආරම්භ කරන්නේ 2010. මේ අවුරුදු 5ක් ඒ අවුරුදු 5ක් කේක් කරන්න පුළුවන් හැමදේම මම විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ගන්නවා ප්‍රයිවට් යුනිවර්සිටි එක. මට විශ්වවිද්‍යාලේ මාව 3 වෙනි අවුරුද්දේදී සස්පෙන්ඩ් කරනවා. මම තමයි ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලේ පළවෙනි උද්ඝෝෂණය කරන්නේ. ඒ කියන්නේ කල් උද්ඝෝෂණයක් කළා තිබුණේ නැහැ කිසිම ස්ට්‍රයික් වත් මුකුත් තිබුණේ නැහැ. මම තමයි ඒකේ පළවෙනිම උද්ඝෝෂණය කරන්නේ. ඒකයි තව දේවල් හේතු කීපයක් මත මට ඩිග්‍රියක් නැති කරනවා. හැබැයි නැති වෙන්නේ අන්තිම සෙමස්ටර් එකේ අන්තිම දවසේ. ඒකින්ද මම ඉගෙන ගන්න ඕනේ වෙලෙක ඉගෙනගෙන තියෙන්නේ. ඒක මේ අර කොලේ නැති වුණාට මට අවශ්‍ය දේවල් ටික මට ඉගෙනගෙන තියෙනවා. අනිත් එක තව උගලන මම කියන්නේ ඔයගොල්ලෝ කොච්චර වාසනාවන්තද කියන එක මම මුලින්ම ඔප්පු කරගෙන තමයි මම ඊට ටික කියන්න පටන් ගන්නේ. A level pass වෙනවා කියන්නේ මේ ලෝකේ අමාරුම දෙයක්. A level ඔයා ඉගෙන ගන්න දේවල් ටික මම කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එක ඩිග්‍රියක් කරද්දී ඔයා සමහරලාට A level වල ඉගෙන ගන්න ටිකවත් එක්සෙප්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ A level ඒ තරම් ලේසි වෙනවා. මොකද A level ඒ තරම් අමාරු දෙයක්. මම මේ වාහන ආරම්භ කරා වාහන ඉම්පෝට් කරන වගේ බිස්නස් එකක් ගමන් කරේ මට මොකද වෙන්නේ? එක කාලයක් තිබ්බා වාහන ඉම්පෝට් කිරීම තහනම්. ගේන්න බෑ. එතකොට මොකද්ද මම කරන්නේ? බෑ මේ ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ ඉගෙන ගනිද්දි තව ඉස්සරහදී බිස්නස් ගන්න ඉකොනොමික්ස් කරපු කවර ඉගෙන ගනිද්දි ඉගෙන ගන්නේ ව්‍යාපාරවල මල්ලි ඔයාට පාලනය කරන්න පුළුවන් කැලික් තියෙනවා බැරි කැලික් තියෙනවා. අපි කියන ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ඔයාට පාලනය කරන්න පුළුවන්. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක නැත්නම් පොලිටිකල් චේන්ජස් නැත්නම් ප්‍රතිපත්ති මාරු වෙන ඔයාට චේන්ජ් කරන්න බෑනේ. මට කියන්න බෑනේ ඒක චේන්ජ් කරන්න පුළුවන් අය ඇති. හැබැයි අපි ලෙවල් එකේ තියෙව බෑනේ. එතකොට ඒක ඔයාලා මතක තියාගන්න. එතකොට මේ බිස්නස් එකක් හරි ඔයා මොකක් හරි සක්සස් වෙද්දි පළවෙනි දේවල් කීපයක් කියලා මම නවත්තනවා. මම පළවෙනි දේ තමයි කතාවල් ලස්සනට කරන්න පුළුවන් සක්සස් වුණාට පස්සේ. ස්ටීව් ජොබ්ස් එකපාරක් කියලා කියනවා ඔයා දෙයක් ඇචීව් කරාට පස්සේ ඔයාට පිටිපස්සට හැරිලා ඒ ටික යා කරලා ලස්සන මේක හදාගන්න පුළුවන්. හැබැයි ඒකෙදි මල්ලි ඔයා කැප වෙන කැපවීම තමයි වාක් සක්සස් එක කොච්චර යනවද කියලා ඉතින්. මම කරන්නේ කියන අවුරුදු 23 දී මම ව්‍යාපාරය ආරම්භ කළා. අවුරුදු 3ක් 4ක් අතිශය කට්ටක් කනවා. හැබැයි හොඳට මතක තියාගන්න මම දැන් කියනවා අතිශය කට්ටක් කන්නේ කියලා. හැබැයි මම ඒ අවුරුදු 24 25 26 දී මම ඒ කරන දේවල් ටික අද මම බැලුවාම මට කට්ටක්. එදා ඒක මට සාමාන්‍ය දෙයක්. ඒක නිකන් මහා මුතු මාර දෙයක් නෙමෙයි. ඒක දැන් මම පිටිපස්සේ යලනවා මාරගේ එමත් නේ මම ගහලා දින්නේ නොකා නොබී මෙහෙම යනවා අරක කරනවා ඒක දැන් මට හිතෙනවා කට්ටක් කියලා. ඔයා අද හැබැයි මම සමහර වෙලාවට ඒ මගේ අවුරුදු 23යි මගේ අවුරුදු 26 ඇතුළේදී වෙන අවුරුදු 23ක 26ක කෙනෙක් කරන දේවල් මම සමහර වෙලට කැප කරන්නේ නැති. හොඳම මෝටර් බයිසිකලේ මට ගන්න බැරි වෙන්නේ නැති. හොඳම ලැප්ටොප් එක මට ගන්න බැරි වෙන්නේ නැති. ඒ කාලේ එන අලුත් ෆෝන් එක මට ගන්න බැරි වෙන්නේ නැති. ඒ යම්කිසි කෙටි කාලයකට විතරයි. ඔයා ඒ කෙටි කාලේ කරන කැපවීම තමයි ඔයා යම්කිසි කාලයක් ඇතුළතදී ඔයාට ඒකෙම අනිත් පැත්ත කරන්න පුළුවන් වෙනවා. මම කියන්නේ මේ සක්සස් කියන එක භෞතික සැප සම්පත් වලින් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේක තමයි මම ජීවිතේ මල්ලි අවුරුදු 16ක් ව්‍යාපාර කරාට පස්සේ මම ඉගෙන ගත්ත ලොකුම දේ. ආරාධනා කරනවා. කැමරාවේ නිර්මාතෘ අනුෂ්ක රත්නවර්ධන බොහොම ස්තුතියි. ඔහු කවුදේ කිසිවකුත් මුලින් හඳුනා නොගත් පසුබිමකය. පසුව ඔහුගේ ව්‍යාපාර නාමය ඔහුටත් වඩා වේගයෙන් ජනගත වනවා. එවැනි පසුබිමක් තුළ පුදුම තැන් පටන්ගත් මේ දේශාලංකරණ ශිල්පියා දැන් එම ක්ෂේත්‍රයේ රටම හඳුනන්නේ පූර්වාදර්ශී චරිතයක්. The Look Salon නිර්මාතෘ චන්දන විජේසිංහ. ඇත්තටම මම සතුටු වුණා ඔයාලගේ ඔය පෙනුම රූපය දැකලා. මොකද මේ ලුක් එක තමයි ෆියුචර් එක ඉල්ලන්නේ ඔයාලව ඉස්සරහට ඔයාලගේ අනාගත කනෙක්ෂන් එක හැදෙන කනෙක්ෂන් එක සාර්ථකව
කනෙක්ට් වෙන්න පුළුවන්. කෙනෙක් එක්ක අපි සාර්ථකව කනෙක්ට් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අපි අනිකා එක්ක කරන ගනුදෙනුව, එහෙම නැත්නම් බිස්නස් එක, එහෙම නැත්නම් මොකද්ද? ඔයාගේ ජොබ් එක, ඔයා කරන මොකක් හරි දෙයක් මොනවාද ඔයාට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් මේ සොසයිටි එක ඇතුලේ. රයිට්? අපිට කලින් කතා කරපු මේ ධනුෂ්ක වගේ නේ? ධනුෂ්ක සෝෂල් එක එලෙස පිරිනැමෙනවා. දැන් මේ බොහෝ දේශිකවරුන්ගේ මේ වේදිකාව මතින් අපට අහන්න ලැබෙනවා සුළු පටු කටයුත්තක් නොවේ. සාර්ථකව තීරණ ගැනීම ව්‍යාපාරයක තීරණාත්මක සාධකයක් බවට පසක් කරමින් සිය ව්‍යාපාර කල්පනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනද Good afternoon. පාස් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ගිහිල්ලා කොළඹ ආනන්ද විද්‍යාලේ කොමර්ස් මම හිතන ඔයගොල්ලෝ ගොඩක් අය මෙතන කොමර්ස් කරපු අය නැති. ඒ කාලේ ICT සබ්ජෙක්ට් එක තිබුණේ නැහැ 2001. මම ඒ ලෙවල් කරේ. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තමයි ඩිග්‍රී එකක් අරගෙන මාකටිං මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් අරන් ව්‍යාපාර කියන්නේ මේ කෝපරේට් වර්ල්ඩ් එකට ආවේ. ඒකට මම Unilever company එකේ Fonterra company එකේ Lion Brewery company එකේ Ceylon Hotel Corporation එකේ වැඩ කරා. 2018 තමයි බැරිස්ටා ආයතනයට සම්බන්ධ වුණේ. මගේ කතාව කියන්න නෙමෙයි මම මෙතනට ආවේ. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් YouTube එකේ හොයලා අනිවාර්යෙන් හම්බෙනවා. මම මහන්සියලා වැඩ කරොත් මට හොඳ ප්‍රතිඵල හම්බෙනවා. මම මහන්සියලා වැඩ කරේ නැත්නම් මට නරක ප්‍රතිඵල හම්බෙනවා. ඊට වඩා මට බිලීව් කරන්න රිලිජන් එකක් නැහැ. මම හිතනවා ඔයගොල්ලෝ කොච්චර එඩියුකේට් වුණා. මගේ කැම්පස් එකේ මම ගොඩාක් එඩියුකේටඩ් අය හිටියා. නමුත් ඒ අවුරුදු 4 හાર્ඩ් වර්කින් කරගත්තේ නැහැ. ඒ අවුරුදු 4 පිස්සු කියලා. ඒ අවුරුදු 4 ආව පොඩ්ඩක් නිකන් පොඩි ගීගෝ එකක් අපි කැම්පස් එකේ දැන් අපිට සීට් සෙට් කියලා. කැම්පස් ගියාට වඩා කවදා ලයිෆ් එක සෙට් වෙන්නේ නැහැ. කිසිසේත් නෙවෙයි. ඔයාගේ හાર્ඩ් වර්ක් එක මත තමයි ඔයාගේ ලයිෆ් එක සෙට් වෙන්නේ. තුන්වෙනි කාරණා දැන් මම තුනෙන් දෙකක් ඉවරයි කතා. පැෂන් ගැන අහලා තියෙනවද? Passion. Our buzzword again. Very passionate. I want to be passionate doing this, that, and other. Passion නැතුව මේ වැඩේ කරන්න. මට passion නැත්තම් මේක කරන්න එපා. ඕන තරම් අහලා. Passion එක කියන්නේ එන බාහිර වචනයක්. මම හැමදේම believe කරන්නේ passion versus discipline. Passion will make you to start things. But always discipline only will make you to end things successful. පැෂන් එක හොඳයි යමක් ස්ටාර්ට් පටන් ගන්න. ඔයාලට ගොඩාක් පැෂන් වැඩි වුණොත් මාර ප්‍රශ්නයක්. ඔයාලට හැම එකම පටන් ගන්න විතරයි හිතෙන්නේ. ඉවර කරන්න හිතෙන්නේ. එහෙනම් මම හැම වෙලේම ඔයාලට සජෙස්ට් කරන්නේ ඩිසිප්ලින්. මොටිවේෂන් කියන්නේ බොරුවක් ළඟ. අපේ කම්පැනි වල HR උයි ඔය මොටිවේෂන් ස්පීකර්ස්ලා ටිකක් එකතු වෙලා කරන ව්‍යාපාරයක්. ඔයා කවුරු හරි මෙතෙන්ට ගෙනල්ලා ඔයා ඒ ලෙවල් එන ළමෙක්ව මෙතෙන්ට ගෙනල්ලා මම ඔයාව මොටිවේට් කරනවා කියන හින මොට්ටයි. ඔයා මොට්ටයි මමත් මොට්ටයි. මේ ලෝකේ වැඩ කරලා මොටිවේට් වෙන්න ඕනේ. මට කවදාවත් උදේ පාන්දර නැගිටලා කැම්පස් ගිහිල්ලා ළමයින්ට ප්ලාන් කරලා ටියුට් හදලා ටියුට් බලලා ආ එක්සෑම් වලට ඉඳගෙන CIM වලට පාඩම් කරන්න කිසිම මොටිවේෂන් නැති තිබෙන්නේ. I was never motivated. ඒක තමයි ලෝකෙ තිබ්බ අමාරුම වෙන්නේ. But I was disciplined. We want to be disciplined. We want to know what we have to do. ඔයාගේ ජොබ් ඔය අවුරුදු 7ක් දුක් විඳින එක ඒක මොටිවේෂන් එකකට වඩා ඒක ඩිසිප්ලින් එකක්. ඒක ඩිසිප්ලින් වර්ක් කරන්න. ඔයා මොටිවේට් වෙච්ච දවසට විතරක් නම් මම දැන් වැඩ කරන්න ඕනේ. මම සමහර විට දවස් දෙකක් වැඩ කරයි සතියට. There are days that you feel like I don't have any energy. I don't have any feeling to do, but still you have to do what has to be done. So discipline is important. ඒක හදාගන්න. අපි ආරාධනා කරනවා. නිමිතිතුම් සන්නාමයක ජනප්‍රියත්වයේ කතාව පිටුපස සිටින මේ චරිතය කතා කළ යුතු චරිතයක්. විලාසිතා සමග දිනුවට පත් ඒ කතා විලාසය ඔබේ අනාගත කතාව ලස්සනට හැඩගස්වනු නොඅනුමානයි. කානේජ් කෘතින් ප්‍රධාන විධායක නිලධාරී ජයල් තිලකරත්න. කට්ටිය නිදිද?
බඩගිනිද නෑ කියන්න එපා මට බඩගිනි. ගොඩාක් පරණ එකක් නෙමෙයි. අවුරුදු 6කට කලින් මම එවෙලේ පටන් ගත්ත ෂොප් එකේ මගේ පළවෙනි ෂොප් එකේ බිම ඉඳගෙන මම මේ ෆොටෝ එක ගත්තා. මම මේකේ ලියලා දෙනවා entrepreneurship is a lonely journey. මම මේ ෆොටෝ එක ගත්තී මම හිතුවා දවසක හරි ඒ දවස් එදා මට ටිකක් එපා වෙලා හිටපු දවස්. එදා මම හිතුවා දවසක මේ ෆොටෝ එක මම අදාරගෙන සේව් කරලා තියා ගන්නවා දවසක තව කෙනෙක්ට පෙන්නන්න පුළුවන් වෙන්න. වැඩ පටන් ගත්තේ ඔන්ලයින් බ්‍රෑන්ඩ් එකක් විදිහට. සුවිශේෂ කාර්යභාරයක් සිදු කරන පෞද්ගලික විශ්වවිද්‍යාල අතර සිය ආයතනය ඉහළම තැනකට ඔසවා තැබීමටත් තරුණයන් දහස් ගණනකට ජාත්‍යන්තර මට්ටමේ සියලු පහසුකම් සපිරි අධ්‍යාපනයක් ලබා දීම සඳහාත් නායකත්වය දෙන්නන් අතර බොහෝදේ උගත හැකි නියමුවේදී ICPD සාමාන්‍ය අධිකාරී අලෙවි හරින් ජයවර්ධන සමහරවිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ අර පොළවේ පාය ගහලා ජීවත් වෙන්නත් ඕනේ පුතේ. දැන් අපි පුතාලා සේරම හොඳ රැන්ක් දාගෙන මෙතන ඉන්නේ. ඉතින් ඕක හැමදාම තියෙන්නේ නැහැ මං කිව්වේ. ඒ වගේම තමයි පුතේ අපි අර පොළවේ පාය ගහලා ඉන්නවා කියලා කියන්නේ අපි ඕන කෙනෙක් එක්ක මොහු වෙලා ඕන කෙනෙක්ගේ දැනුම අපි ලබාගෙන අපි දන්න දෙයක් ඒගොල්ලන්ටත් කියලා දීලා මම කියන ඕගොල්ලන්ගේ ලෙවල් එකේ ඒ වගේ අනිත් කට්ටියට ගෞරව කරගෙන තමයි ඕගොල්ලෝ මේ ඕගොල්ලන් ගමන යන්නේ. අලි කරුණානිය උපාධිධරේ කුමි ප්‍රථම සිංහල යතුරු පුවරුව හෙළකුරු පියසා ශෝභිය ආදී මෘතකාංග නිර්මාපකවරයා වූ නැතකදී හඳුන්වා දුන් හෙළකුරු ඊටුමුද ඇතුළත් භාෂා ලංකාන් නිර්මාතෘවා ප්‍රධාන විධායක නිලධාරී තොරතුරු තාක්ෂණය පිළිබඳ හසල ඥානය නිසාම දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වූ සම්මානීය ව්‍යවසායක ධනික පෙරේරා කරන්න බැරි නෑ. ඒ නිසා හිතාගෙන ඇති ඕගොල්ලන්ගේ අදහස් මේ වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පස්සේ මොකද වෙන්නේ? මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? හරි දැන් සිලෙක්ට් වෙලා ඉන්නේ අවුරුදු 4ක්, අවුරුදු 3ක් හෝ 4ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන. එතනින් පස්සේ මොකද්ද ඔබ ජීවිතේ ව්‍යවසායකත්වයෙන් නැත්නම් entrepreneurship කියලා කියන්නේ solving meaningful problems. අතින් කියමුද? Solving meaningful problems. ඔච්චරයි. වෙන කිසිම දෙයක් කම්ප්ලෙක්ස් කරගන්න එපා ඔළුවේ, සංකීර්ණ කරගන්න එපා. ඔබට පුළුවන් නම් මේ සමාජයේ තියෙන මේ අපි යවට පරිසරයේ තියෙන මේ වෙළඳ පොලේ තියෙන මොකක්ම හෝ ප්‍රශ්නයක් හඳුර ගන්න, ගැටලුවක් හඳුර ගන්න. කාට හරි බලපෑමක් තියෙන, කාට හරි වද වේදනා විඳින, කාට හරි ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්නයක් අඳුර ගන්න ඔබට හැකියාවක් තියෙනවා නම් අන්නේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම, ඒ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දීම තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඔච්චරයි. හරි. ඔන්න සරල අදහස හිතේ තියාගන්න. ඒක කොහොමද කරන්නේ? හරි. වාගේ කැපැසිටි. දැන් ඔය දෙන්නවා සංසන්දනය කරොත් කවුරු හරි කියයි ඔයාට වඩා මෙයා දක්ෂයි. නැත්නම් ඔයාට වඩා මෙයාගේ කැපැසිටි වැඩි. එයා වැඩික්. දැන් මොකද වෙන්නේ? ලෝකෙට දැන් මේ ජෙනරටිව් AI එනවත් එක්ක ඔයා මොන ක්ෂේත්‍රයක හිටියත් ක්ෂේත්‍රය අදාළ නැහැ. ඔයා ඩෙවලොපර් කෙනෙක් වුණත් එච්චරයි, මාකටිං කෙනෙක් වුණත් එච්චරයි, කස්ටමර් සර්විස් දෙන ඒජන්ට් කෙනෙක් වුණත් එච්චරයි, සේල්ස් ඔෆිසර් කෙනෙක් වුණත් එච්චරයි. අපේ සර් වගේ මේ এডুকেෂන් ටියුටර් කෙනෙක් වුණත් එච්චරයි. හැම ක්ෂේත්‍රයකටම අදාළ. හරි. හැම ක්ෂේත්‍රයක්ම දැන් මේ ජෙනරටිව් AI එක ඇම්ප්ලිෆයිඩ් වෙච්ච අවුට්පුට් එකක් තමයි අපිට ඉස්සරහදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් ඒක කරන්න නම් ඔයාට විසින්ද වෙනවා ජෙනරටිව් AI බලද ගන්න. ඒකෙන් ඔයා කරන දේ ඇම්ප්ලිෆයි කරලා එළියට දාන්න. ඔයාට තියෙන පහයි තමයි. හැබැයි ඔයා ඒක ඇම්ප්ලිෆයි කරොත්
ජෙනරේටිව් AI වලින් අපිට අපි තුමු මේක 20 ගුණයක් ඇම්ප්ලිෆයි කරන්න. හරි. වාට 100ක ගුණයකින් දෙයක් එළියට දාන්න පුළුවන්. හැබැයි අරනේ කැපැසිටි එක 10යි. එයා මේක 20 ගුණයකින් ඇම්ප්ලිෆයි කරලා දැම්මොත් එතකොට මොකද්ද වෙන්නේ? එයාගේ එක 200යි. හරි. එතකොට 200යි මෙතන 100යි තමයි මේ දෙන්නම එකම ලෙවල් එකකින් ඇම්ප්ලිෆයි කරලා කම්පෙයාර් වෙන්නේ. හැබැයි මොකද වෙන්නේ? දෙන බොහෝත මතක් කරන්න තුරු එදා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ඔබටත් වඩා මහා පිරිසක් ඔය විදියට තමයි අපේ අද දවස ඉවර වෙන්නේ. ඉතින් මෙතනදි මම ඔයාලා හැම දෙනෙක්ගේම සමාවිල්ලනවා. මොකද මට මේකේ අත්‍යවශ්‍යම රෙකෝඩින් ටික ඩිලීට් වෙලා තියෙනවා මගේ අතින්. ඉතින් ඒක හින්දා ඔයාලට අත්‍යවශ්‍ය වෙන ගොඩක් දේවල් මේකේ තිබ්බා. හැබැයි හැමදේම ඩිලීට් වෙලා තියෙනවා. ඉතිරි ඒ වගේම තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් මේ හැම එකටම ඔයාලගෙන් සමාවිල්ලනවා. අපි තව අලුත් දවසක අලුත් vlog එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම දෙනෙක්ටම thank you.